සෙන්කඩිකල රාජධානී ඓතිහාසික ශ්‍රී දළදා මාලිගයේ ලෝවාසී බෞද්ධයන්ගේ අපමණ ගරු බුහුමන් මැද වැඩවිසින ශ්‍රී දළදා වහන්සේ සියසින් දැක වන්දනාමාන කර ගැනීමේ අවස්ථාව දෙස් විදෙස් ජනතාවට ඊයේ උදා වුණා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී දන්තධාතුන් වහන්සේ එලෙස වැඳ පුදා ගැනීමට වරම් හිමි වුණේ වසර 16කට පසුවයි. ඊයේ දහවල් 2:30ට ආරම්භ වූ සිරි දළදා වන්දනාව පස්වරු 5:30ට අවසන් කෙරුණා. ඊයේ පළමු දිනේම ශ්‍රී දළදා වහන්සේ වන්දනා කරගත් සදහැවතුන් සංඛ්‍යාව ලක්ෂයකට අධිකයි. දළදා වන්දනාවට ඊයේ දින වරම් නොලද පිරිස් අද දළදා වහන්සේ වැඳ පුදා ගැනීමේ අරමුණින් වැය පහන් කළේ මෙලෙසින්. සිරි දළදා වන්දනාවට පැමිණෙන සදහැවතුන් වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාව විසින් සංවිධානය කරන දන්සල ඊයේ රාත්‍රියේත් පැවැත්වුණා. ඊට දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාත් සහභාගී වී සිටියා. මෙම දන්සලින් දෛනිකව රාත්‍රී 7:30ත් අලුයම 2ත් අතර කාලය තුල 35000ක් දෙනා වෙත රාත්‍රී ආහාර සැපයන අතර එකවර දහසකට ආහාර ගත හැකි විශේෂ ශාලාවක්ද ස්ථාපිත කර තිබෙනවා. සිරි දළදා වන්දනාවට අද උදෑසනත් දහස් සංඛ්‍යාත සදහැවතුන් පෝලිම්වල රැඳී සිටියේ මෙලෙසින්. මෙම සදහැවතුන් වෙනුවෙන් ප්‍රවේශ මාර්ග 3ක් සකස් කර තිබෙනවා. ඒ ඩීඑස්ඒ නානායක වීදිය දෙස සිට ශ්‍රී දළදා මාලිගාවේ පිවිසුම දක්වා, රතුමෝක්කුව දෙස සිට සංඝරාජ මාවත හරහා මාලිගාවේ ප්‍රධාන පිවිසුම දක්වා සහ රතුමෝක්කුව දෙස සිට මාලිගාව පෙදෙස හරහා මාලිගාවේ ප්‍රධාන පිවිසුම දක්වා ලෙසින්. එම සෑම පෝලිමක්ම කිලෝමීටර් 4කට වැඩි දුරකට විහිදී ඇති අයුරු දැකගත හැකියි. දවස් දෙකකින් ඉඳන් පොලිමේ ඉන්නේ. දැන් නම් අපි මේ කිට්ටුවටම ඇදගෙන අද නම් වැඩ පුදා ගන්න පුළුවන් වෙයි කියලා සතුටින් ඉන්නවා. අපි ගොඩාක් දුරේ ඉඳලා ගොඩාක් මේ දවස් ටිකේ මහන්සියලා තමයි මේ ආවේ. වහන්සේ දෙමින් තමයි මේ වන්දනා කරන්නේ. ඉතින් ලොකු පිළා. ඊයේ බැලුවා අද බය ආවද කියලා. තුන් දැක්කාසේ කියලා මම අපි නිතරම ප්‍රාර්ථනා කරමින් දළදා හඳුරෝ වන්දනා කරගෙන සිටිනවා. ධාතු බලන්න ආවා අවුරුදු 16කට පස්සේ එක අපිට ඔපරේෂන් කරලා තියෙනවා ආව බලන්න. dia
වර්තමානයේ බුදුහාම දැක්ක වගේ ගොඩාක් පින් ඊට සතුටක් ආයේ නවදේවි කියලා මම හිතාගන්නේ. කාලේ අපරාධ වෙන්දලාවේ ඒ දාවේ දැන් අද වැඩගෙන ගමලට බලaya. අපි දෙන්නේ දැන් ආවේ දවල්ම වන්දන කරගන්න දැන් පොලිමේ එළියේ පළවෙනි ස්ථානයේ කැම බීමෙන් කිසියම් පාඩුවක් නැහැ. දම්සල් ලැබුණා. අතනම සන්තෝෂයි කිසි දෙයකින් අඩුපාඩුවක් නැතුව සැලකුවා. ඒ ගැන අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් බොහොම හොඳයි කැම බීම හැමදේම අපිට සපයනවා. ඉතින් සතුටින් වන්දනා කරගන්න පුළුවන්. අයියෝ කොහෙන්දලා දෙන්නේ ගෞරවමින්ද? අපි එම්බිලි පිටියේ පුළුවන් කාලේ වෙත ගන්න ඉතින් බොහොම ඓතිහාසිකයි පුතේ මේ වැඩේ. බොහොම ප්‍රශංසනීයයි බොහොම සතුටුයි. මට මේ කැන්සර් එකක් ඇදිලා ඉන්නේ. ඒකෙදි මට ආසාවක් ලොකු පහළ වුණා. දැන් තාතුනස වෙදගන්න. මම ආවේ ගම්පහ ඉඳලා මම තනියෙන්මයි ආවේ. දල්දහමුදුරුව වැඳ පුදා ගන්න තමයි මේ ආත්මෙදි ආයි හම්බ වෙන එකක් නැහැ කියලා හිතාගෙන ආවේ. මේ ඇත්තටම ජනාධිපතිතුමාටයි මේ මහානායක ස්වාමීන් වහන්සේලාටයි මුළු ජනරජයටම ගොඩාක් පින් සිද්ධ වෙනවා.